ඔබ දැන් අපි ඉන්නේ හොංගල්ල බීච් බේස් හොටල් එකක් කියලා niwadu.com එකේ ඔබ දකින හොටෙල් එකට ආසන්නයේ තියෙන මුහුදු වෙරළක්. මෙතන ඉඳන් මීටර 150කින් පමණ මෙතනට ළඟා වෙන්න පුළුවන්. මෙතන බණ්ඩරවත්ත කියලා තමයි කියන්නේ. අපිට පොඩි අසාමාන්‍ය chance එකක් හම්බුණා. කුඩා තත්තේ මාළු මවක් ඔහුගේ පැටවුන් පිරවරාගෙන ඉන්න මේ ගොඩ මුහුදේ මම ඉන්න ඒරියා එක සාමාන්‍යයෙන් අඩි 2කට වඩා උස නැහැ. ඔවුන් අපෙන් ඈත් වෙනවා. අපි බලමු කොහොම හරි ඔවුන්ට ළඟා වෙන්න. මේ තියෙන මේ මුහුදු තටාකය ඔබට දකින්න ඇති එච්චර ගැඹුරක නෙවෙයි ඉන්නේ මම. මගේ දන ඉස මට්ටමටවත් නැහැ. තව ඈතට යන්න පුළුවන් අර ගල ගාවට උනත් බොහොම ඉරේලිය හොඳ තත්ත්වයක තියෙනවා. මේ නවට බුක් තීරේ ඔබට හොංගල්ල බීච් ෆේස් හොටල් එකට niwadu.com එකේ තියෙන આવොත් මේ තැනට ගොඩ වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට නාන්න පුළුවන්. නමුත් ඔබ සීමාවත් විභාගයේදී යන්න මේ මුහුදු වෙරළේ ඉඳන් අඩි 20ක් 30ක් ඈත නෑවට කමන්නේ. ඔබ මොකද ගැඹුර මේ හරියේ දැන් මම අඩි 10ක් 15ක් ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැඹුර අඩි 2යි. දෙකක් හෝ ඊට අඩු හෝ ඒ ආසන්නගයක් ගන්නෙ. නමුත් ඔබ පීනන්න බැරි කෙනෙක් නම් එතනින් එහාට ගියොත් ගිලීමට ලක් වෙන්න පුළුවන්. ඒක ස්විමින් pool එකකට උනත් සාධාරණයි. හරි. අපි අපේ මාළුවව හොයාගමු. දැන් ඔබට පේනවා මුහුදේ ඉඳන් සෑහෙන දුරක් ඈතින් ඉන්නේ. නමුත් ගැඹුර තියෙන්නේ මෙච්චරයි. තන ඉස මට්ටමට තියෙන්නේ. ඔබට යම් කිසි විදිහකින් ගහගෙන යාමක් තිබ්බොත් මෙතන මේ තියෙන නාවික හමුදා කඳවුරක් ඔබට උදව් ඉල්ලා කෑ ගහන්න පුළුවන්. මේ ලස්සන ලෝකේ කෙසේ වෙතත් ලංකාවේ හොඳම මුහුදු වෙරළවල් පහෙන් එකකට තේරිච්ච වෙරළක් තමයි මේ තියෙන්නේ. ඔබට මෙතන කුඩා මත්ස්‍යන් දැක ගන්න පුළුවන්. මාළුව නම් අපේ මග ඇරලා. හරි මම ජනත් වෙන දවසක හම්බෙමු මේ වගේ වීඩියෝ එකකින්.